අන්දය ගන්න එක නායකයෙක් කිව්වා අපි බලයට ආවොත් මේ රට ධර්මිෂ්ඨ සමාජයක් කරනවා කියලා. ඒක හැමතැනම විශාල වශයෙන් ප්‍රචාරය කරගෙන ගියා. ඇත්තනේ නම් මේ රට අධර්මිෂ්ඨව තියෙන විවිධ වැඩ කරනවා. කොච්චර හොඳද ධර්මිෂ්ඨ රටක්. ධර්මිෂ්ඨ සමාජයක්. ඉතින් ඒ ධර්මිෂ්ඨ සමාජය කියන කතාවට මේ රටේ උගත්තු නූගත්තු ඔක්කොම රැවටුණා. සම්පූර්ණ බොරුවක් නෙමෙයි. සම්පූර්ණ ඒක කියාපු මිනිස්යාගේ ධර්මිෂ්ඨකමක් නැහැ. ධර්මිෂ්ඨකමක් නැහැ. ඉතින් ඒ කියන්නේ ධර්මිෂ්ඨ සමාජය මොකද්ද කියලා සරච්චන්ද්‍ර මහත්මයා පොතක් ලිව්වා. ඒ මිනිහට කානුවට ඇද දාලා ගැහුවා. සෝවිත හාමුදුරුවෝ ඒක තමයි ධර්මිෂ්ඨකම. ඊට පස්සේ තවත් එන අය එක එක දේවල් මේ ප්‍රතිපත්තිය මේකයි කියලා. දැන් මේ පෞද්ගලික කාලේ මිනිස්සුන්ට ඔක්කොටම කියාගෙන ගියේ මේ යහපාලනයක් අපි කරන්නේ. යහපාලනය කොච්චර හොඳද? මේකේ දූෂණ නැහැ, වංචා නැහැ, හොරකම් නැහැ, මොකක්වත් නැහැ. යහපාලනයද. දැන් මිනිස්සු ඔක්කොම දැන් මොකද්ද මේ යහපාලනය කියන්නේ කියන එක තේරුම් අරගන්න බැරි වෙලා තියෙනවා. දැන් අපිටයි පිස්සු. අපිට තේරුම් ගන්න බෑ මොකද්ද මේ යහපාලනය කියන්නේ කියලා. ඔන්න ඔය වගේ දේවල් මේ රටේ මිනිස්සුන්ව මුලාවටපත් කරලා මේ රටේ මිනිස්සුන්ට සුරංගනා ලෝක පෙන්නලා මේක ස්වර්ගයක් කරනවා, ලෝකෙම්ම උතුම් රාජ්‍ය බවට පත් කරනවා. මේ ලංකාවේ මිනිස්සු හැම එකක්ම කරන්න හදන්නේ. අපිට නැකිට ගන්නත් පණ නැහැ. නමුත් කරන්න හදන්නේ ලෝකේ ලොකුම ඒවා. පාලමක් හැදුවොත් මේක ලොකුම පාලම ලෝකේ. බුදු පිළිමයක් හැදුවොත් ලෝකේ ලොකුම බුදු පිළිමය හදන්නේ. පොඩි ඒවා නෙමෙයි. අපේ ප්‍රමාණය හැටියට අපිට කරන්න පුළුවන් අපේ සම්පත් ප්‍රමාණය මොකද්ද? අපේ හැකියාවන් මොනවද? ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක හරියට තක්සේරු කරගෙන කරන වැඩ නෙමෙයි මේ කරන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ කවුරුත් කතා කරන්නේ නැති ප්‍රශ්නයක් වරින් වර කතා කළා. මේ දවස්වල හැමෝම කතා කරන්නේ මේ ව්‍යවස්ථාව ගැන. ව්‍යවස්ථාව මේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාව නෙමෙයි. මේ ව්‍යවස්ථාව නෙමෙයි. ව්‍යවස්ථාව ඒකීය කරනවද, එක්සත් කරනවද, මේ වාගේ නොඑක් දේවල්. සාමාන්‍ය ගමේ මිනිහගෙන් අපි ඇහුවොත් ගිහිල්ලා මොකද්ද ඔබතුමා අපි ගොවියෙකුගෙන් අහනවා, ගොවි මහත්තයා මොකද්ද මේ ඔබතුමා කැමති ඒකීයද, ඒකාබද්ධද, එක්සත්ද කියලා? ඒ මිනිස්සයා මේ මොනවක්වත් දන්නේ නැහැ. ඒ මිනිස්සයා දන්නේ රටේ ඒ මිනිස්සයාට ගොවිතැන් කරගන්න නිදහසේ එයාගේ ගොවිතැන් කරගත්ත අස්වැන්න වෙළඳාම් කරගන්න, වෙළඳ පොළට යවන්න තියෙන ප්‍රශ්න ඒව තමයි දන්නේ. ඒව ඔක්කොම යට ගහනවා. ඒ ඔක්කොම මිනිස්සුන්ගෙන් අමතක කරලා මේ ව්‍යවස්ථාවක් ගැන වාද කරනවා, විවාද කරනවා, කොමිටි දානවා, කෙලවරක් නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. මම නම් කියන්නේ මේ අවුරුදු 5 යනකම් මේ ව්‍යවස්ථාව කියන මලයිලව්ව කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ. ඕක මේ මිනිස්සුන් මොලා කරන්න කරගෙන යන වැඩක් එහෙම් පිටින්ම. ඒ අතර මේ කාට හරි ආණ්ඩු කරන අයට මේ ආණ්ඩුවක් පෙරලන්නවත් ආණ්ඩුව නගා හිටවන්නත් කතා කරන්නේ මට මේ දෙකෙන්ම ඇති වැඩක් නැහැ. නමුත් මේ යන්නේ මොකද්ද? මේ ගිවිසුම් ගහනවා රට රටවල් එක්ක.
මේක හරි භයානකයි. ගිවිසුම් ඕනේ. ගිවිසුම් අවශ්‍ය තැන්වලදී කෙරෙන්න අවශ්‍යයි. දැන් බොහොම අතීතයේ අපි පුංචි කාලේ ආර්.ජී. සේනානායක මහත්තයා චීනට ගිහිල්ලා අපිට මේ හාල් වලින් ලොකු ප්‍රශ්නයක් තියෙන කාලේ චීන ලංකා ගිවිසුමක් ඇති කරගත්තා. රබර් හාල් ගිවිසුමක්. දැන් ඒක මේ මෑතක් වනතුරු අපිට චීනට නෙමෙයි වඩා වාසි උනේ අපිට. එහෙමම තියෙනවා. නමුත් දැන් මේ එකක් ඉන්දියාව එක්ක, එකක් චීන එක්ක, තව එකක් සිංගප්පූරු එක්ක, තව එකක් බටහිර රටවල් එක්ක මේ ගිවිසුම් ගහනවා. මේ ඔක්කොම කියන්නේ මේවා අහගෙන ඉන්න මිනිස්සු ඔක්කොම හරක් කියලා හිතාගෙන තමයි. ඒගොල්ලෝ කියනකොට ඒ ඔක්කොම හරි මේකෙන් අපිට ලංකාවට ලොකු ආසියක් වෙනවයි කියලා. දැන් මේ එක්කා ගිවිසුම කියන එක දැන් අවුරුදු ගාණක් තිස්සේ කියනවා ඉන්දියාවත් එක්ක මේ ගිවිසුම ඇති කරගත්තාම අපිට විශාල වශයෙන් සේවා හා භාණ්ඩ හා සේවා දෙකම. දැන් භාණ්ඩ හා සේවා නිදහසේ ප්‍රවාහනය කරන්න එහෙන් මෙහාට මෙහෙන් එහාට අපි සරලව පොඩියෙකුගෙන් ඇහුවාම කියයි කාටද මේකේ වාසිය වැඩි වෙන්නේ කියලා. කාටද මේක අපේ භාණ්ඩ වලට එහෙ ඉල්ලුමක් ඇති කරන්න පුළුවන්. ඉන්දියාවේ භාණ්ඩ මෙහෙ ඉල්ලුම ඇති වෙනවා. එතකොට අපේ භාණ්ඩද ප්‍රමාණයද ඉන්දියාවේ වෙළඳපොලේ ප්‍රමාණයද මේක බැලුවාම මේකෙන් කාටද වාසි වෙන්නේ? ඊළඟට සේවා ගිවිසුම ගත්තාම ඉන්දියාවෙන් ඕන තරම් සේවකයෝ සේවාවන් සඳහා වෘත්තීයමය මට්ටමේ අය මෙහාට එන්න පුළුවන්. නිදහසේ එන්න පුළුවන්. ඒතකොට ලංකාවේ ඉන්න අයට පුළුවන් වෙයිද මේ ප්‍රමාණයට ඉන්දියාවට ගිහිල්ලා මේ රැකියාවන් ලබා ගන්න? රැකියාවන් ලබා ගන්න. ඉන්දියාවේ ටැක්සි වල අය ඉන්නවා PhD කාර්යෝ. මම දන්නවා හොඳට. ත්‍රී වීලර් එක. මම ඉන්දියාවේ ත්‍රී වීලර් එක යනකොට මම ඇහුවා මේ මිනිස්සයාගෙන් විස්තර තොරතුරු මම හාමුදුරනේ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වේ මම අසවල් විශ්වවිද්‍යාලයේ MA එකක් පාස් වෙලා ඉන්න කෙනෙක් කියලා. ඉතින් ඇයි ත්‍රී වීලර් එලවන්නේ? මේක තමයි අපේ රටේ රැකියාව පිළිබඳ තියෙන තත්ත්වය කියලා. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ ගිවිසුම ඉන්දියාවේ අර එක්තරා කාලයක අපේ තරුණ දරුවෝ පන්ති පැවැත්වුවානේ. ඒ පන්ති පවත්වපු අතර එකක් තියෙනවා ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා. මේ ඉන්දියාවේ තියෙන ව්‍යාප්තවාදයේ එක්තරා දෙයක් මේ එක්කා ගිවිසුම කියන්නේ. ඉතින් මං හිතන්නේ මේවට ඇත්තෙන්ම අපි විරුද්ධ වෙන්න ඕනේ. විවෘතව කතා කරන්න ඕනේ. මේවා මේ ලංකාවේ අපේ රට විකුණන්න එහෙමත් නැත්නම් අපේ රටේ සම්පත් විනාශ වෙන්න අපේ දූ දරුවන්ගේ අනාගතේට තියෙන දරුවන්ට තියෙන අවස්ථාවල් නැතිවන උප්පර වැට්ටි කියලා කිව්වොත් හරි. ඒක තමයි කියන්නේ. ඉතින් මං හිතන්නේ රාජ්‍ය නායකයන් හැටියට යුතුයකමක් නැහැ. සමහර වෙලාවට කියන්න කවුරු විරුද්ධ වුණත් මම මේක කරනවා කියලා. එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද ඒගොල්ලන්ට බලය දීලා තියෙන්නේ මහජනයාගේ බලය සාධාරණ විදියට යුක්ති සහගත විදියට එතන ක්‍රියාත්මක කරන්න. එහෙම හිතුවක්කාර විදියට තමන්ගේ බලය පාවිච්චි කරලා ගහගත් ගිවිසුම් තීන්දුව නිසා අදත් අපේ රටේ මිනිස්සු දුක් විඳිනවා. ප්‍රශ්න ඇතිලා තියෙනවා. ඒ නිසා මේ ඔතුමන්ලා මේ කරන්නේ ඊටාම වැදගත් කාරණයක්. මේවක ස්වාධීන කොමිසමක්. මේක රජයෙන් පත් කරන එකක් නෙමෙයි. මෙහෙම කොමිසමක් මට මතකයි 1950 ගණන් වල මුල් භාගයේ මහාචාර්ය මලලසේකර මහත්මයා මුල් වෙලාවේ බෞද්ධ තොරතුරු පරීක්ෂක කොමිෂන් සභාව කියලා එකක් පත් කළා බෞද්ධ සම්මේලනයේ මුල් වෙලා. ඒක ආණ්ඩුව එකක් නෙමෙයි.
ඒකේ හිටියේ වැදගත් සම්භාවනීය උගත් ආම්දුරු සහ මේ රටේ බෞද්ධ නායකයන් උගත් රට පුරා ගිහිල්ලා මිනිස්සුන්ගේ අදහස් විමසලා බුදුදහමට සම්බන්ධ ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් ඒගොල්ලෝ නිර්දේශමාලාවක් ඉදිරිපත් කළා. ඒ නිර්දේශමාලාව ඊළඟට විශේෂයෙන්ම බලපෑවා 56 පැවතුච්ච මැතිවරණයේදී බණ්ඩාරනායක මහත්මයා ඒවා ක්‍රියාත්මක කරනවායි කියලා පොරොන්දු වුණා. ක්‍රියාත්මක කරනවායි කියලා පොරොන්දු දුන්නා. සමහර බොහෝ කරුණු ඉෂ්ට කළා. ඒක බලපෑවා. මම හිතන්නේ ඔබතුමාලා මේ කොමිෂන් සභාවේ අදහස් විමසලා විශේෂඥයන්ගෙන් තවත් අධ්‍යක්ීම් තියන අයගෙන් විමසලා මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක කළ යුතු දේ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කළොත් මම හිතන්නේ මේ රටේ මේ රට කරවන අයටත් ඒකට හිස නමන්නේ නැතුව බැරි වෙයි කියලා මම හිතනවා. ඒක හරියට කරගෙන ගියොත් මේ කාර්යය ඒ නිසා කාගෙත් සහයෝගය වෘත්තිකයන් වශයෙන් ඒ වගේම ව්‍යාපාරිකයන් වශයෙන් රටේ සාමාන්‍ය ජනතාව වශයෙන් ඉන්න කාගෙත් මේ පිළිබඳව තියෙන අත්දැකීම් මේ පිළිබඳව ඇති වෙන ගැටලු ප්‍රශ්න ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ මේ කොමිසමට ඉදිරිපත් කළා. මේ කොමිසමේ කටයුතු සාර්ථක කර ගන්නට ඔබතුමන්ලා හැම දිනාගේම සහයෝගය ලබා දිය යුතු වෙනවා කියන බව මතක් කරමින් මේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.